දෙයක මං එක මෙතන තිබ්බා වගේ මතකයිනේ. සුබ දැසනක් අම්මා. අනේ දරුවෝ ඕක මං අද වැඩට යද්දන්නේ හිටියේ. අම්මා අද මට ඉස්කෝලේදී කරන්න වැඩක් තියෙනවා. ඒක නිසා අනේ අනික අම්මේ ඔයාගේ දේවල් කියන්න ඉතින් මගේ වගේ තමයිනේ. ඇලීෂා උදේ කෑම වලට මොකද කරන්නේ? හොඳට පරක් වෙලා තියෙන්නේ අම්මා. මම මේ ඇපල් ගෙඩිය කන්නම්. ඇලීෂා මගෙන් සුප් පැතුම්. 啊，妈妈做过的呢吗？ ස්තුතියි. මං හිතුවා දෙන්නේ නැති වෙයි කියලා. පොඩ්ඩක් ඉන්න. දැන් අපි ගිහිල්ලා අපේ වැඩට සූදානම් වෙමු. කවුද ඒ? අලුතෙන් ආපු ළමෙක්ද? සමහර විට එහෙම වෙන්නේ නැති. බොහොම අනාරුතයි ඇලිෂා. හරිම දක්ෂ ළමෙක්. හරි මෙතන පාඩම ඉවරයි. මගෙන් සුබ පැතුම්. ඒ ගොඩක් පැහැදිලි වගේම විස්තරාත්මකයි. 苏破白洞，艾丽莎也扩大강大的改。 ස්තුතියි. ඔය අලුත් නේද? මම ඇලීෂා. මම ටීනා. මම සැන්ඩ්‍රා. මම මගේ තාත්තයි සතියට කලින් තමයි මෙහෙට ආවේ. එන්න දැන් කෑවලව අපි යමු. ස්තුතියි. මෙහි තියෙනවා රස චොක්ලට් කෝක්. ඔයා කැමති නම් අපි ඒව උත්සාහ කරලා බලමු. කොහොම හරි මට දැන් හිතා ගන්න බෑ මොකද්ද හොඳ කියලා. ඔයාගේ ජැකට් එකද නැත්තම් ඉදිරිපත් කිරීමද කියලා. මේක මගේ අම්මගේ. අද මෙයා ඒක වැඩට යන්න අඳින්න හිටියේ. අද වෙලාවට එයා ගන්න කලින් මම ඒක ගත්තා. ඔයා අම්මන් දිනේට පැනම යන්නේ. අනේ ආඩ ගොඩක් දුක හිතෙන්නේ නැති. මොනවා? ආහා හරි. දැන් අපි හෙට මොකද කරන්නේ? ඒක තමයි හෙට මොනවද කරන්න අපි සැන්ඩ්‍රා? හෙටවට පුළුවන් අපේ ගෙදර එන්න. හෙට ටීනා අපේ ගෙදර එනවා දවල් කෑමට. මිස් හඩ්සන්ගේ ලසන්ය කෑවේ නැත්තම් වැඩක් නෑ. ඒ ලසන්ය කාලා මැරුණත් කමක් නෑ. හරි මම එන්න. ස්තුතියි. ඉතින් ඒ තමයි කතාවේ අවසාන. ඔයාට කියන්නේ අපි බෙදී සිටියා කියලා. මාරම කතාව. උදේ කෑම ලෑස්ති. හිතනා කෑම ඉස්සත් නැස් කියලා. හානේ හොඳ කැහැල් ළමයි ටික. අම්මා මගේ තේකකෝ. හපොයි මම හිටියට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. හරි එහෙනම් ලෙමන් ගෙඩියක්වත්. අනේ මම ඔයාලට දෙහිගිරි මිරිකා කපලා දෙන්නම්. අනේ අම්මා මං ගොඩක් ආසයිනේ. හොඳයි. අම්මා ඔයා තමයි හොඳම. මන් නොහිටියා නම් කියලා හිතනවා. කෑම ගනින්ති දුරකථන බෑ මතක. දැන් කෑම අරන් ඉවරයිනේ. ඒ නිසා මම දුරකථන ටිකක් ගත්තේ. පුදුමයි. ඒ මයික්. අවසානයේදී අපි එන පිටියක් ලබා ගත්තා. මොන පිටියක්ද? ඒ බැඩ්මින්ටන් පිටියක් අම්මා. එතන ගොඩක් අය ඉන්නවා. මයික් අවස්ථාව කරන් දුන්න මට එතනට යන්න. මේ දැන් අනේ අම්මා. ඔයාට මතක නැද්ද අද මේ ගන් සෝදාන්න තියෙන්නේ ඔයාට? මම දන්නවා. අම්මම කරන්නම්. යාපොයි මම කැමති නෑ ඒවා වටේ වැතිරෙන ඉන්න. අපි හැමෝම මේ සතියේ පුරාවටම මේකට උත්සාහ කරා. ඔයා කුස්සියට යන්න එපා. කියනවම ඒ වැඩ ටික කරන්නම් මම. තාත්තා 森林之外的，你听我这样那么了呢？第二的干嘛办？要不 අම්මා හරි හවස 6 වෙද්දි ඔයා ගෙදර ඉන්න ඕනේ. මම පොරොන්දු වෙනවා. සැන්ඩ්‍රා ඔයත් එනවද යන්න? මට එන්න වෙන්නේ නැහැ. ස්තුතියි. හොඳයි. පාසලේදී හමු වෙමු. මිස් හඩ්සන් ඔයා මට හොඳ උදේ වේලා තුන්නා. රස විඳීම ගැන සතුටුයි. කොහමද සැන්ඩ්‍රා? ඔයාගේ අතට මොකද උනේ? මුකුත් නෑ මම හොඳින්. සැන්ඩ්‍රා ඉතින් අම්මා මොනවද කිව්වේ? ඔයා ඉතින් ඇයව දන්නවනේ. ඇයි පිටිපදව නියමයි. මට ඇත්තටම ඊර්ෂ්‍යයි. අම්මා මට සලකනවට වඩා හොඳට මයික්ට සලකනවා. දැන් ඔයාගේ අම්මට උයවුනේ මොනවද කරන්න කියලා කියන්නේ.
මතකද අපි මයික් එක බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න ගියා කියලා. එතකොට මයිට පොඩි අනතුරක් සිද්ධ වුණා. තියන්තේ ඔහුගේ නිවසේ දෙමාපියන් නැති නිසා ඉෂ මයික් එයා ගෙදරට එකන් ගිහිල්ලා. ඉතින් අම්මා හොර හොඳට සලකලා. ඉතින් ඔයා අම්මට තාමත් කියන්නේ අම්මාට හරියට සලකන්නේ නැහැ කියලාද? අනේ සැන්ඩ්‍රා උන්වාට කියලා දෙන්නම් හරියට සලකන්නේ නැහැ කියන එකේ තේරුම මොකද්ද කියලා. ඒකේ තේරුම මෙන්න මේ වගේ. අපෝ දෙවියනේ කවුද වර මෙහෙම කළේ? මගේ අම්මා. මගේ දම්පුරු අම්මා. ඇත්තම කිව්වොත් මම මේ පවුලට ආපු අනාථ ළමෙක්. ඇයි ඔයාව කැම කන්න ඇත්තේ? මම කඩලා කන්න කැමති නෑ. මට වෙන මොන හරි දෙන්නකෝ. ඔයා කඩ කන්න කැමති නැද්ද? නෑ මම කැමති නෑ. ඔයා මේ කඩඩි කන්නේ නැත්තම් ඔයාට බඩිසි ඇවිල්ලා මේ කඩඩි කාලෙබුර කන්නක අම්මම වෙන කිසි දෙයක් ඔයාට දෙන්නේ නැහැ. දැන් පහම යනවා ඔයාලේ කාමරේට. ඉතින් යනවා. මගේ සාඩි කටුවකෝ මටකයි මම මෙතන තිබ්බා. අම්මා මෙන්න මම එක හොයා. මෙච්චරම ඔයාගව තිබ්බේ. අනේ නෑ අම්මා. තමෝ පොඩි හොරෙක් තමෝ තනාත නිවාසදී හොරකම් කරන්න දිගැන්නුවේ. ඇරිෂා මේ බලන්න. ඔයාගේ අම්මා කොච්චරද? ඔය හැම වෙලාවෙම මගේ ඉදිරියට එනවා. ඒක තමයි. ගේ ජීවිතේ අවුරුදු 5ක කාලයක් කැලල්ලේ වැසි තිබ්බා. දවසක් මගේ නපුරු අම්මගේ සහෝදරයා ගෙදරට ආවා. ඔහු මගේ තුප්පර ජීවිතය දැකලා මාව හදා ගන්න ගත්තා. මගේ අම්මා මාව අයින් කරන්න ගැන ගොඩක් සතුටු වුණා. ඇයි කිව්වා ඇයි ගෙදරට සතිය නැව නැත්තේ? මම ගෙදර හිටපු නිසාලු. ඇයි මාව සතෙකුට සමාන කරා. අනේ සැන්ඩ්‍රා මට සම්මා වෙන්න. ඔයා දන්නේ නැද්ද ඇලිෂා? ඔයාගේ අම්මා කොහොම කෙනෙක්ද කියලා? ඔයාගේ අම්මා වයසක කෙනෙක් වගේ තියන්න එපා. ඇයි නිතරම කැපවී සිටින නිසා හැ ඔබට ඇයගේ අඳුක්න ඇඳුම ගන්න ඉඩ දුන්නා. ආහාර පිළියෙල කරාට පස්සේ ඔයා එයාට කියන්න එපා තවත් කැම හදන්න කියලා. ඔයාගේ අම්මාව දුගරපත් කරන්න එපා. ඇලිෂා කොහමද අම්මා? ඇලිෂා මොකක් හරි ගැටලුවක්ද? හැමදේම හොඳින් නේද? හැමදේම හොඳින්. ඔයාගේ අම්මට දුක් දෙන එක දැම්ම නවත්තන්න. අලුත් ඇඳුමට ගොඩක් ස්තුතියි අම්මා. ඔයා ඒක මට අපෝ දෙනවද? ස්තුතියි අම්මා. මොකක්? අද ඔයාගේ දවස නෙමෙයිනේ. මට කම්මැලි හින්දා කරන්න හිතුණා අම්මා. මයික් සහ ටීනා පඩම් කරන්න කීරි දෙන්නේ. ඔයාට මොනවද ඕනේ? ලෙමන්, මිල්ක් ෂේක්, සෑන්ඩ්විචස්. ස්තුතියි අම්මා. මට දැන් මොකුත් ඕනේ නැහැ. ඔයා මොකුත් කරන්න ඕනේ නැහැ අම්මා. දැනටමත් ඔයා ගොඩක් දේවල් කරලා තියෙනවා. මට හිතා ගන්න බෑ ඇලිෂාට මොකක් වෙනවද කියලා. එයාලා ඉක්මනට වර්ධනය වෙනවා. ඒක නිසා වෙන්නේ නැති. අනේ මන්දා. මට හිතෙන්නේ එයාලට දැන් අපිව ඕන වෙන එකක් නැහැ කියලා. නෑ. එයාලට අපි හැම වෙලාවෙම අවශ්‍යයි. සුබ ගමන්. හලෝ.钱的送的礼，哎，要看了事儿的，我们那第一个这二的看了速度的， එහෙම නෙවෙයි. එනම් මොකද ප්‍රශ්නේ? අපේ දුව ගැන. ඇයට තවදුරටත් අපේ අවශ්‍ය නැහැ. 哎，什么位置嘛不娃娃学， මට තේරෙන්නේ නැහැ. 我也还什么个考大学了没活的， තාම නැහැ. 现在没什么考大学了，啊，买开的贵都贵的没，换的没还路，一定我一点考大不好个了巴兰，一定哎把给们没把是外卫生的干嘛， හොඳයි. 妈妈不打子的， මමත්. කොහමද අම්මා? මට සමා වෙන්න මම ටිකක් පරක් වුණා. මම රැකෑම ගන්න යන්නම්.
ඕන නැහැ මම දැනටමත් පීත්සා ඕඩර් කරා. නවා පීට්සා ඔව් මගේ දුවමට කිසිම දෙයකට පර කරන්නේ නැහැ. ඉතින් මම මෙහෙම කරන්න හිතුවා. මේ බලන්න අම්මා මං ඔයාලට ගොඩාක් දුක් දීලා තියෙනවා. දුකක්? දැන් තමයි මට ඒව තේරෙන්නේ. වාඩි වෙන්න. අපි ටිකක් මේ ප්‍රශ්න ගැන කතා කරමු. හොඳයි. මම කවදාවත් ඔයා වගේ කරලා නැහැ. මට සමා වෙන්න. ඇති යන්තම් මම හිතුවාට තවත් මම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මොනවා? නැහැ ඒ වැරදි. අලිෂා මෙහාට එන්න. මගේ යාළුවා සැන්ඩට වෙච්ච දේ ගැන මට ගොඩක් කනගාටුයි. ඒ වුණාට ඔයා මට හැමදාමත් දෙන්න ඕන විදිහේ වටිනාකමක් දුන්නා. එම නෑ හැම වෙලාවෙම මං ඔයාව දුකටපත් කරා. එතකොට කොහොමද වටිනාකමක් දුන්නා කියන්නේ? හරි. ඔයාට මේක මතකද කියන්න? දවසක් ඔයා පාසල් චාරිකාවක් ගැන සූදානම් වෙලා හිටියා. ඔව් මතකයි. එදා මම අසනීප වෙලා හිටියා. ඔයාට මම යන්න කිව්වත් ඔයා චාරිකාව ගියේ නැහැ. මට චාරිකාවට වඩා අම්මව ගොඩක් වටිනවා. ඒ නිසායි මම ගියේ නැත්තේ. අනික මට ඔයා ගොඩක් වටිනවා. අන්න ඒක තමයි අලිෂා කාරණාව. ඉතින් ඔයාට එහෙම කරදරයක් වුණත් මම ඉන්නවා. මට කරදරයක් වුණත් ඔයා ඉන්නවා. ඉතින් දෙන්නට දෙන්නෙක් ආදරය කරනකොට අන්න එහෙමයි. අම්මා කෙනෙක්ගේ දුකින් ආදරය. බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න යනකොට එදා ඔයා කිව්වා ආවට පස්සේ පිටසට කරන්නම් කියලා. ඉතින් ඔයා රාත්‍රියේදී ආවට පස්සේ ඉඳ කරා. ඉතින් කොහොමද කියන්නේ ඔයා මට වටිනාකමක් දෙන්නේ නැහැ කියලා. මම කවදාවත් ඔයා මට ලෙමනෙන් හදන්න කියනකොට මම බැහැ කියන්නේ නැහැ. මොකද මම දන්නවා ඔයා හිතන් ඉන්නේ මේ ලෝක ලෙමනෙන් හදන්න පුළුවන් හොඳම කෙනා මම කියලා. දැන් අම්මා කියන්නේ මම හොඳ දුවේ කියලාද? ඔව් ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම දුව. මම ඔයාට ගොඩාක් ආදරේ අම්මා. මමත් ඔයාට ආදරේ පැටියෝ.